ආයුබෝවන්. ඉතින් අද දවසේ තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න, ගෙදරට අමතර ආදායමක් හොයාගන්න, එහෙම නැත්නම් ඩිග්‍රී අරගෙන ජොබ් එකකට යන්න බැරුව තමන්ගේ දුව දරුවන් එක්ක ගෙදර හිර වෙලා ඉන්න අම්මා කෙනෙක් නම්, ඒ වගේම ජොබ් එකක් කරන ගමන් අමතර ආදායමක් හොයන්න පුළුවන් හොඳ කම්පැනියක් හොයපු කෙනෙක් නම් ඔන්න ඔයාට තමයි මේ අවස්ථාව තියෙන්නේ. ඉතින් කම්පැනිය ආයතනයේ වාට අවස්ථාවන් දෙකක් දීලා තියෙනවා. එකක් ලීඩර්ෂිප්, අනිත් එක තමයි ඩ්‍රොප් ෂිපින් කියන අවස්ථාව. ඉතින් ඔබ මේ වීඩියෝ එක නරඹන්නේ මේ ඩ්‍රොප් ෂිපින් හෝ ඩිරෙක්ට් සෙලින් කියන ඔපචුනිටි එක ගන්න කෙනෙක් නම්. හරි. ඉස්සලාම අපි බලමු මේ ඩ්‍රොප් ෂිපින් කියන්නේ මොකක්ද? right. ඩ්‍රොප් ෂිපින් කියන්නේ කම්පැනියක් ප්‍රොඩක්ට් එකක් දෙනවා ලංකාවේ හෝ ලෝකේ ඕනම තැනක ඉඳන් ස්මාර්ට්ෆෝන් එකෙන් ඔබට ලැබෙන ඇනවුම් යම් කිසි සිස්ටම් එකක් හරහා කස්ටමර්ට යවන්න. මොකද්ද ඩ්‍රොප් ෂිපින් කියන්නේ? කම්පැනිය තියෙනවා මෙතන, ඔබ ඉන්නවා මෙතන, කස්ටමර් ඉන්නවා අර පැත්තේ. එහෙමත් නැත්නම් කම්පැනිය තියෙනවා කොළඹ, ඔබ ඉන්නේ අනුරාධපුරේ, කස්ටමර් ඉන්නේ ජැෆ්නා. ඔයා දාන ස්ටේටස් එකකට හෝ ඔයා කරන TikTok වීඩියෝ එකකින් හෝ ඔයා දාන WhatsApp මැසේජ් එකකින් හෝ එහෙම නැත්නම් ඔයාගේ Facebook එකේ ඔයා දාන පෝස්ට් එකකින් මේ කස්ටමර් ඕඩර් එකක් දෙන්න කැමැත්තෙන් පසු වෙනවා. එතකොට මේ ඩ්‍රොප් ෂිපින් ක්‍රමවේදයේදී ඔන්න ඔබට අවස්ථාව තිබෙනවා කම්පැනියත් එක්ක එකතු වෙලා ඔබ මේ සිස්ටම් එකේ ඔබට ගිණුමක් ඕපන් කර ගන්නවා. 7-5ක්වත් වගේ ගන්නෙ නැහැ. මම ඒක විශේෂයෙන් කියන්න ඕනේ, රුපියලක්වත් ගන්නෙ නැහැ. එතකොට මේ ඕඩර් එක ඔබට ආවට පසුව මේ සිස්ටම් එකෙන් පෙන්නනවා මේ ඕඩර් එක කොහොමද දාන්නේ කියලා. අපි ඔබට සිස්ටම් ට්‍රේනින්ග්ස් වෙනම දෙනවා. කොහොමද ඕඩර් එකක් දාන්නේ කියලා. එතකොට ඩ්‍රොප් ෂිපින් ක්‍රමවේදෙදි වෙන්නේ අනුරාධපුරේ ඉන්නේ ඔබ, කොළඹ තියෙන ඔෆිස් එක, එහෙම නැත්නම් කොළඹ තියෙන ආයතනය හරහා ජැෆ්නා වලට ඕඩර් එකක් යවනවා. ඕඩර් එක යනවා. ගියාට පස්සේ ආයතනයට සල්ලි ලැබෙනවා. කැෂ් ඔන් ඩෙලිවරි හෝ ඔන්ලයින් ඩිපොසිට් කරොතින් හෝ සල්ලි ලැබෙනවා. ඒතකොට හැම මාසෙම 20 හෝ ඊට කලින් දවසක ඔයාට අදාළ වාගේ ආදායම ආයතනය විසින් බැංකුවට බැර කරනවා. එතකොට මේ ආදායම ගන්න අවශ්‍ය ඔබගේ බැංකු ගිණුමේ විස්තර, ගිණුමේ නම, ගිණුම් අංකය, මේ හැමදේම මේ සිස්ටම් එකේ ඔයා දාන්න ඕනේ. ඒක අපි කියලා දෙන්නම්. හරි. ඊට පස්සේ දෙවෙනි එක තමයි මේ ඩ්‍රොප් ෂිපින් ක්‍රමවේදයේදී මම මේ දෙවෙනි කාරණේ කතා කරන්නේ. ක්‍රමවේදයේදී ඔබ ඉගෙන ගන්න යුතු විශේෂ දෙයක් තියෙනවා. මොකද්ද ඔයා මේක ඉගෙන ගන්න ඕනේ? ඔයා විකුණන්නේ ප්‍රොඩක්ට් එකක්. ඔයා විකුණන්නේ මිනිස්සුන්ගේ සමහා සම්බන්ධ නේද? ප්‍රොඩක්ට් එකක්. ඔයා අලෙවි කරන්නේ බ්ලීචින් නැති දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් තත්ත්ව සහතික වලට යටත්ව, එහෙම නැත්නම් ලංකාවේ තියෙන නීති පටිපාටියට යටත්ව හදන ප්‍රොඩක්ට් එකක්. ඔන්න කම්පැනිය ප්‍රොඩක්ට් එක හදලා තත්ත්ව සහතික ටික දීලා ලස්සන සිස්ටම් එකක් හදලා තියෙනවා. එතකොට ඔබේ වගකීම තමයි මේ ප්‍රොඩක්ට් එක පාරිභෝගිකයට දෙනකොට හරි දේ කියලා විකුණන එක. එතකොට ඔබට බෑ කස්ටමර්ට බොරු කියන්න. උදාහරණයක් විදිහට කවුරුහරි ක්ලයන්ට් කෙනෙක් අහනවා, කෙයා ඔයිල් එක ගහම මාසෙන් කොණ්ඩේ වැවෙනවද? ඔයාට කමිෂන් එකක් ලැබෙනකොට ඔයාට බොරු කියන්න බෑ මාසෙන් වැවෙනවා කියලා. අපි මතක තියාගන්න ඕනේ කෙයා ඔයිල් එකක් ගෑවේ පළියට මාසෙන් කොණ්ඩේ වැවෙන්නේ නැහැ. යම් කිසි කාලයක් යනවා කොණ්ඩයක් වැවෙන්න. ඒක ගාලා අවශ්‍ය සාත්තුව කරන ගමන් තමයි කොණ්ඩේ කෙමින් වැවෙන්නේ. ඒකත් ඉතාමත් සුළු ප්‍රමාණයක්. කවුරු හරි කියනවා නම් මැජික් එකක් වගේ වවන්න පුළුවන් කියලා. ඒක නීති විරෝධී. ඒ නිසා ඔබේ වගකීම තමයි ප්‍රොඩක්ට් සම්බන්ධව හරි විස්තරේ හරි විදියට කස්ටමර්ට කියන එක. ඊට පස්සේ ඔබට අවශ්‍ය පෝස්ට් ටික, වීඩියෝස් ටික කම්පැනියෙන් ඔයාලට ලබා දෙනවා. පෝස්ට් ඇත්තටම අපි අපේ channels වල, WhatsApp channels වල අපි සම්බන්ධ වෙන්න කියන, එහෙම නැත්නම් groups වලට සම්බන්ධ වෙන්න කියන, ඒ හරහා ඔබට ලැබෙනවා. ඉතින් ආයතනයේ හැම දෙයක්ම ඔයාලට ලබා දෙනවා. එතකොට
ඔබ ස්ටේටස් දාන්න පුළුවන් කෙනෙක් නම් බූස්ටිං කරන්න පුළුවන් නම් ඔයා දන්නවනම් බූස්ටිං සම්බන්ධව ඔව් ඔබටත් එකතු වෙන්න පුළුවන් WhatsApp ස්ටේටස් දාන්න පුළුවන් නම් TikTok live කරන්න පුළුවන් නම් coffee scrub එකක් අරගෙන කොහොමද use කරන්නේ මොනවාද benefits මේක ගෑවහම මොකද වෙන්නේ අන්න ඒ වගේ product සම්බන්ධව කියන්න පුළුවන් කෙනෙක් නම් ඔයාට අවස්ථාව තිබෙනවා හැබැයි ඔබ මතක තියාගන්න ඕනේ ඔබ product එක use කරන්නේ නැතිව products විකුණන්න යන්න එපා. ඔබ නිෂ්පාදනය මුලින්ම පාවිච්චි කරලා බලන්න ඔබට දැනෙන වෙනස ඉතාමත් පැහැදිලිව කියන්න පුළුවන්. හරි අපි දැන් බලමු ඔයාට කොහොමද ආදායම වෙන්නේ කියලා. ඔයාට කම්පැනිය විකුණන ප්‍රොඩක්ට් එකකින් කම්පැනි ප්‍රොඩක්ට් එකකින් 130ක ලාභ ප්‍රතිශතයක් දෙනවා. රයිට් අපි බලමු. මේ තියෙන කොෆි ස්ක්‍රබ් එක. මේක සාමාන්‍ය මිනිස්සෙක්ට මාස දෙකක් විතර යූස් කරන්න පුළුවන්. සති දෙකෙන් දෙකට සතියෙන් සතියට යූස් කරන්න ඇති වෙනවා. ඉතින් මේක සති දෙකෙන් දෙකට යූස් කරන්න ඇති. මේක කොෆි ස්ක්‍රබ් එකක්. ඒතකොට මේක දැනට අද මේ අපි කතා කරන දවසේදී මිල රුපියල් 750යි. අපි දන්නේ ඉස්සරහට ලෝකයේ තියෙන ගැටලු එක දේවල් එක්ක මිල අඩු වැඩි වෙන්න පුළුවන්. අද දවසේ මේ 2026 මැයි මාසේ මේ කතා කරන වෙලාවේ මේක රුපියල් 750යි. එතකොට මේකෙන් එකක් ඔබ වික්කොතින් 750න් 130ක්. ඒ කියන්නේ රුපියල් 225ක ලාභයක් ඔබට ගන්න පුළුවන්. ඔබ කරේ මොනවාද? ප්‍රොඩක්ට් එක ඉගෙන ගත්තා නේද? Facebook එකේ ස්ටේටස් දැම්මා. ඔයාගේ යාළුවා ප්‍රශ්න අහනකොට ඔයා උත්තර දුන්නා. ඔයා යූස් කරලා හිටියා නම් ඔයා කියනවා රයිට් මේක අපි චුට්ටක් අරගෙන මුලින්ම අපි ස්කින් එකේ ගාලා විනාඩි 2-3ක් තියන්න. එතකොට තමයි කෝපි වල තියෙන හොඳ දේවල් ටික ඉන්ග්‍රීඩියන්ට්ස් වල තියෙන විශේෂ දේවල් ටික වාගේ ශරීරේ නේද? ශරීරයට ඇද ගැනීම තුලින් ශරීරය සමග සම්බන්ධ වීම තුලින් මේකට අවශ්‍ය පෝෂණය ලැබෙනවා. එතකොට විනාඩි කිහිපයක් තියලා ස්ක්‍රබ් කරන්න කියලා දුන්නා නම් ඔයා දන්නවා ප්‍රොඩක්ට් එක හොඳටම යූස් කරපු නිසා කොහොමද කරන්න ඕනේ කියලා. එතකොට ඔයාගේ යාළුවා අහද්දී හරියටම කියන්න පුළුවන්. ඔබ ප්‍රොඩක්ට් එක යූස් කරලා හිටියේ නැත්නම් ඔබට චුට්ටක් අමාරු වෙයි. එතකොට මේකෙදී එකක් වික්කොතින් රුපියල් 225යි. හිතන්න දවසට එකක් වික්කොතින් ඔයා මේ කස්ටමර් ඔයා බලාගත්තොතින් තව මාස දෙකකින් මේ කස්ටමර් මේ ප්‍රොඩක්ට් එක විතරක් නෙමෙයි ඔයාගෙන් ගන්න පුළුවන් මෙන්න මේ බොඩි ලෝෂන් එකක්. ප්‍රොඩක්ට්ස් 30ක් විතර තියෙනවා. ඒ කස්ටමර් අහයි මට හොඳ බොඩි ලෝෂන් එකක් ඕනේ. මගේ ස්කින් එක අවපැහැපත් වෙලා තියෙන මට මගේ කලයක තිබ්බ ගානට ගන්න ඕනේ කියලා කවුරුද ඇහුවොතින් ඔන්න ඔයාලට දෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තියෙනවා සැෆ්‍රන් බොඩි ලෝෂන් එක. ඉතින් මේකෙදී මේක 1650යි. ඔබ මේකෙන් එකක් වික්කොතින් ඔබට රුපියල් 500කට ආසන්න ගාණක් එනවා. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඔබ ප්‍රොඩක්ට් ගැන ඉගෙන ගන්න ඕනේ. ඔබ ප්‍රොඩක්ට් අලෙවි කරන ක්‍රමවේද ඉගෙන ගන්න ඕනේ. මේ හැමදේම කම්පැනිය මන්ත්ලි මීටින්ග්ස් වලදී අපි කියලා දෙනවා. එතකොට ඔබට පුළුවන් ස්ටේටස් දාලා ඕඩර් එක හරියට දාලා මේ සම්බන්ධව ඉගෙන ගන්න. ඒ වගේම කම්පැනියක් නිසා ඔබ කන්ෆර්ම් කරන්නේ නැති ඇනවුම් සම්බන්ධව විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඇනවුම් සම්බන්ධව ඔයා හරියට කන්ෆර්ම් කරන්නේ නැතුව ලැබෙන ඕඩර්ස් දාලා රිටර්න් වුණොතින් ඒ රිටර්න් වෙච්ච ලාභය ඔබේ ලාභයෙන් අඩු වෙනවා. ඔන්න මං කිව්වා. ඒ කියන්නේ මං කියන්නේ මේක පැහැදිලි කරා. මොකද ගොඩක් අය මේ සම්බන්ධව කියන්නේ නැහැ. මේක කම්පැනි එක සමස්ත ටීම් එකකටම මේක ඉන්කම් එක බෙදෙන විදියක් කියලා දීලා තියෙනවා. එතකොට කම්පැනිට බෑ එතනින් එහාට ලාභ දරා ගන්න. ඒ නිසා ඔබ මේක හරියට කරන කෙනෙක් නම් කස්ටමර් කතා කරලා මේ ඕඩර් එක කන්ෆර්ම් කරගන්න. ඒකම ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථාව තමයි ඔබට ඉදිරියේදී ඔබ හොඳ බෙස්ට් සෙලර් කෙනෙක් වුණොත් ඔබට විදේශ ටුවර්ස් නේද? ෆොරින් ටුවර්ස් ආයතන ලබා දෙනවා. ඒකම ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සමග ඔබට
විශේෂ ඉවෙන්ට්ස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබේ ටීම් එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. අධ්‍යක්ෂක මණ්ඩලය සමග ඔබට විශේෂ සහතික ඇගයීම් නේද? ඩිනර් එතකොට get together party ගොඩක්. එතකොට අපි ටීම් එකක් විදිහට මේ අවස්ථාවන් වලට සම්බන්ධ වෙනවා. එතකොට ඔබ කැමති නම් ජීවිතේ වෙනස් කරගන්න හරි තැනක් එක්ක හරි ආයතනයක් සමග එකතු වෙන්න අපි සමග අපි ඔබට අවශ්‍ය real drop shipping real direct selling concept එක ලංකාවේ දීලා තියෙනවා. ඉතින් මේ system එක විශ්වාස කරන්න එකතු වෙන්න ලංකාවේ හොඳම products කිහිපයක් එන්න නියමිතව තිබෙනවා. ඒකම ඔබ හිතන්න ඔබට මේ ලැබෙන ලාභේ ඔබට පුළුවන් products ටිකක් ඔය ඔෆිස් එකට ගෙන්නලා. ගෙන්නන ඔෆිස් එකේ අයට ඔයාලට ලැබෙන ලාභේ නේද? ඔයාලට පුළුවන් හැම මාසෙම ඕඩර් එකක් ප්ලේස් කරන්න. ඔයා කොහේ හරි කම්පැනි එක වැඩ කරන කෙනෙක් නම් ඔයාගේ මූණ වෙනස් වෙනකොට ඔයා ක්ලියර් වෙලා මේක ලස්සන වෙලා අපි සුදු වෙන බ්ලීචින් නම් දෙන්නේ නැහැ. හරිද? තත්ත්ව සහතික තියෙන ආයතනයක් විදියට ඔයාට මේ ප්‍රොඩක්ට් එක විකිණීමේදී ඔයත් එක්ක එකතු වෙන ඔයාගේ ක්ලයන්ට්ස්ලාට මේක විකිණීමෙන් ඔයාට ලාභයක් ලබා ගන්න පුළුවන්. ඒකම සමහර අය ඉන්නවා රාජ්‍ය සේවකයෝ, සමහර අය ඉන්නවා රාජ්‍ය ආයතන වලට ගිහලා මේ ප්‍රොඩක්ට්ස් විකුණන අය. සමහර අය ඉන්නවා තමන්ගේ ගමේ ප්‍රදේශයේ විශේෂ උත්සව අවස්ථාවක් වල විකුණන අය. තව සමහරෙක් ඉන්න පුළුවන් තමන්ටම තියෙන ෂොප් එකක විකුණ ගන්න කැමැත්තෙන් ඉන්න අය. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබට ඒ අවස්ථාව තිබෙනවා. ඉතින් මේකේ විශේෂත්වය තමයි තව දෙයක් තියෙනවා. මේකේ තියෙනවා අපේ මිනි ප්‍රොඩක්ට් රේන්ජ් එකක්. ඉතින් මේක ඇත්තටම ඕනම කෙනෙක්ට ඉතාමත් අඩු මුදලකට පාවිච්චි කරන්න පුළුවන් රේන්ජ් එකක්. ඉතින් මේ සියලු විස්තර අපේ ප්‍රොඩක්ට්ස් සයිට් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් ළඟ ඔයගලන්ට ප්‍රොඩක්ට් එක ළඟ ක්ලික් කරාම එතන අයිකන් එකක් තියෙනවා, වීඩියෝ අයිකන් එකක්. මෙන්න මේ ආකාරයෙන් වීඩියෝ අයිකන් එකක් තියෙනවා. ඒක ප්ලේ කරාම ඔයාලට ඒකේ ප්ලේන ආකාරයෙන් ඔයාලට මේ අදාළ ප්‍රොඩක්ට් එකේ වීඩියෝ එක ප්ලේ වෙනවා. එතකොට ඔබ කස්ටමර් කෙනෙක් වැඩි විස්තර අහද්දී ඔයාලට මේ එක්ක මේ වීඩියෝ එක ලින්ක් එක යවලා ඔයාලට කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඉගෙනගෙන කස්ටමර්ට කියන්න පුළුවන්. ඉතින් මේක සුවිශේෂී අවස්ථාවක්. Zoom වලට හැමතිස්සෙම සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ. මීටින්ස් වලට එන්න අවශ්‍ය නැහැ. data නැහැ කියලා හදන්න අවශ්‍ය නැහැ. ඔන්න එකපාරක් ජීවිතේ එකපාරක් ඉගෙනගෙන ලියා ගන්න ඒකම අපේ අත් පොතක් තියෙනවා. මේකත් අරගෙන ඉගෙන ගන්න කියන ආරාධනාව ඔබට කරනවා. එහෙනම් ජීවිතේ වෙනස් කරගන්න කැමති නම් ඔබ එකතු වෙන්න හරි තැනට වාගේ ජීවිතය අපි වෙනස් කරලා දෙනවා. එහෙනම් ඊගාව වීඩියෝ එකේදී අපි හම්බ වෙමු.